ඔන්න අපි දැන් ලෑස්ති වෙන්නේ අපේ ඕඩර්ස් ටිකේ පළවෙනි අයිටම් එක අන්බොක්ස් කරලා බලන්න. වෙන්නේ අපේ ඕඩර්ස් ටිකේ පළවෙනි අයිටම් එක අන්බොක්ස් කරලා බලන්න. True Talks by Sachiru Ranatunga. අයිබෝන් ඔන්න ඉතින් අද අපි කතා කරන්න ලැස්තුලා ඉන්නේ තෙමු ඇප් එක ගැන. ඉතින් ගොඩක් අය මේ තෙමු ඇප් එකේ ඕඩර්ස් ගැන කතා බහ කරනවා. ඉතින් ගොඩක් අය කියනවා තෙමු ඇප් එකේ ඕඩර්ස් ක්වොලිටි නැහැ කියලා. ඒ වගේම තවත් කට්ටිය කියනවා තෙමු ඇප් එකේ ඕඩර්ස් ගොඩක් ක්වොලිටි අපිට ඒක ගොඩක් ලාභදායී ඇප් එකක් කියලා. ඉතින් මේ විදිහට ලොකු කතා බහක් යන අතරේ අපිත් හිතුවා තෙමු එකෙන් ඕඩර් එකක් දාලා බලලා ඒ ගැන විස්තර ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් ඔන්න අද අපි ඔයාලට තෙමු ඇප් එකෙන් දාපු ඕඩර් එක අරගෙන අවිල්ලා තියෙනවා රිවිව් එකක් කරන්න. අපිත් එක්ක රැඳිලා ඉන්න දිගටම with Saji YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඒ වගේම තෙමු ඇප් එක ගැන ඔයාලට විශේෂ දෙයක් කියන්න ඕන. මේ තෙමු ඇප් එකෙන් අපිට අපි ඒ දෙන ඕඩර් එක අපිට ලැබෙන්න ප්‍රමාද වුණොත් එයාලා කියලා තියෙනවා එයාලගේ ඇප් එකේ අපිට ඩොලර් එකක් ආපහු ගෙවනවා කියලා. ඉතින් මම දන්නේ මේක ඇත්තද නැත්තද කියලා. මොකද මම ඕඩර් එක දැම්මට පස්සේ මට හරිම දවසට මගේ ඕඩර් එක ලැබුණා. ඒ විදිහට ඩොලර් එකක් ක්‍රෙඩිට් වුණ කෙනෙක් ඉන්නවා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි බලමු අද මේ තෙමු ඇප් එකෙන් අපි ගෙනාපු ඕඩර් එක ක්වොලිටිද, මෙයාලගේ පැකේජින් කොහොමද, මෙයාලා ඇත්තටම හොඳ ක්වොලිටි එකේ බඩු අපිට එවලා තියෙනවද කියලා. රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක with Saji YouTube channel එකත් subscribe කරගෙන යන්න. හරි ඔන්න අපි දැන් ලෑස්ති වෙන්නේ අපිට තෙමු එකෙන් ආපු ඒ ඕඩර් එක අන්පැක් කරන්න. ඉතින් දැන් ඔන්න මේ ඕඩර් එක තියෙනවා. ඕඩර් එකේ ලස්සන පැකේජින් එකක් තියෙනවා. සාමාන්‍ය අපි normally දරාස් AliExpress එකෙන් ගෙන්නන විදිහටම හොඳ පැකේජින් එකක අපිට ඕඩර් එක ලැබිලා තියෙනවා. ඉතින් Skynet කියන courier service එක හරහා තමයි අපිට මේ තෙමු ඕඩර් එක ලැබිලා තියෙන්නේ. පැකේජ් එකේ වෙන විස්තර මොකුත් සඳහන් කරලා නැහැ. බර එයාලගේ details වගේක් අපේ details අපිට ලැබෙන address එක වගේ details කීපයක් තමයි සඳහන් කරලා තියෙන්නේ. අපි දැන් package එක unpack කරගෙන බලමු. අපේ ඒ order කරපු orders හරි විදිහට මේකේ pack කරලා අපිට එවලා තියෙනවද, මොකොත් හානියක් වෙලාද කට්ටිය කියන විදිහට. ඉතින් දැන් මල්ලඟ තියෙනවා අපි මේන් පැකේජ් එකෙන් අන්පැක් කරගත්ත ඕඩර්ස් ටික. අපි බලමු එකින් එකට මේ ටික අන්පැක් කරගෙන මේවා හරි ක්වොලිටි එකට තියෙනවද කියලා. ඔන්න ඉතින් අපි දැන් ලෑස්ති වෙන්නේ අපේ පළවෙනි අයිටම් එක අන්බොක්ස් කරලා බලන්න. ඉතින් අපේ පළවෙනි අයිටම් එක දැන් මගේ අතේ තියෙනවා. අපි බලමු මේ අයිටම් එක අන්බොක්ස් කරගෙන. ඉතින් ඩිවයිස් එක ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. ඉතින් අපි බලමු මේකේ කවර් එක අයින් කරගෙන හොඳ ප්ලේට් එකක් තියෙනවා. අපි බලමු ඩිවයිස් එක ඔන් වෙනවද කියලා. මෙතන පවර් බටන් එක තියෙනවා. ඔව් රේසර් එක ඔන් වුණා. ඒ වගේම යට මෙතන මං හිතන්නේ පේනවා ඇති බැටරි පර්සන්ටේජ් එක 87ක් කියලා මෙතන පෙන්නනවා. මේකේ බැටරි හෙල්ත් එක ගැන නම් කොහොමද කියලා කියන්න දන්නේ නැහැ. ඒ වගේම මේක හොඳට වැඩ කරනවා ඇති කියලා හිතනවා. අපි රැවුල කවල බලලත් වීඩියෝ එකක් ගේන්න ලෑස්තිලා ඉන්නවා. අපි බලමු අපේ අනිත් පැකේජස් ගැන. ඊළඟ අයිටම් එක. දැන් අපි ලෑස්ති වෙන්නේ මේ අයිටම් එකත් අපි අන්පැක් කරගෙන බලමු මොකක්ද මේ ඇවිල්ලා තියෙන්නේ. මං ඕඩර් කරපු ඒ ඕඩර් එකම ඇවිල්ලාද කියලා, යහපත් තත්ත්වෙන් ඕඩර් එක තියෙනවද කියලා. චාර්ජර් එකක්. මේක ෆාස්ට් චාර්ජින් සපෝට් කරනවා. මම ඕඩර් එකේ දැකපු විදිහට නම් මේක
45 ෆාස්ට් චාර්ජින් සපෝට් කරන පවර් ඇඩැප්ටර් එකක්. මේකේ USB type C charging cable එකක් ලැබිලා තියෙනවා. ඒ වගේම type C to type C වගේම USB to type C අපිට මේකෙන් charge කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම අපිට මේකේ ලැබිලා තියෙන cable එක type C to type C cable එකක් තමයි ලැබිලා තියෙන්නේ. අපි මේක check කරලා බලමු වැඩ කරනවද කියලා. ඉතින් චාර්ජ් වෙන ෆෝන් එක ඒ විදිහට පවර් ඇඩැප්ටර් එකත් ඔන්න වැඩ කරනවා. ඉතින් පවර් ඇඩැප්ටර් එකත් අපි පැත්තකින් තියාගමු. ටෙමු එකෙන් අපි ගෙනාවු ඒ ඕඩර්ස් වල අන්තිම අයිටම් එක ඔන්න අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි මේ අයිටම් එකත් අන්පැක් කරගෙන බලමු මොකද්ද මේකේ තියෙන්නේ කියලා. මේ බෑග් එක ගොඩක් ලංකාවේ ෆේමස් වුණ බෑග් එකක්. ඉතින් මම මේක ඕඩර් කරා මොකද ඩිස්කවුන්ට් එකක් ඇවිල්ලා තිබුණා. මම හිතන්නේ තෙමු account එක අලුතෙන් හදපු account එකක් හින්දා වෙන්න ඇති. අපි බලමු. ඒකත් හරි ලස්සනට ඕඩර් එක වල තියෙනවා පිළිවෙලට සේෆ් විදිහට. ඉතින් බෑග් එකත් හරි ප්‍රීමියම් ලුක් එකකට තියෙනවා. මොකද මේ බෑග් එක මම ඕඩර් කරේ විශේෂයෙන්ම යන්න යන තැන අරන් යන්න පහසු චූටි බෑග් එකක් නිසා. මංගතේ මේක නෑ කියලා එකක් තියෙනවා. ඒ වගේම මේකේ මේ අර ලොක් එකක් තියෙන එකක් තියෙනවන්නේ. ඒක වගේම මම මේක විශේෂයෙන් ඕඩර් කරේ මේකේ පවර් අවුට් එකක් අපිට ගන්න පුළුවන්. මෙතන මේ අපිට පවර් බෑන්ක් එක බෑග් එකට දාලා මෙතනින් අපේ පවර් කේබල් එක එළියට ගන්න පුළුවන්. ඒ වගේ මේකේ පොඩි ආතල් ෆීචර්ස් වගේක් තියෙන නිසා තමයි මම මේක ඕඩර් කරේ.